මගේ ජීවිතේ එක ලස්සන දවසක්. ඉතින් මට හිතුණා මේ ලස්සන දවස ඔයත් එක්ක බෙදා ගන්න ඕනේ කියලා. ඉතින් මගේ පුංචි YouTube channel එකට ඔයාව ගොඩාක් ආදරෙන් මම පිළිගන්නවා. ඉර පායගෙන එන නිල් පාට අහස දිහා බලාගෙන මම මේ ලෑස්ති වෙන්නේ වත්තට යන්න කියලා. ඉතින් මට හිතුණා ඔයාවත් ඒ ගමන එක්කන් යන්න ඕනේ කියලා. වටේ තියෙන සුන්දරත්වයේ විඳ විඳ හුලං වෙදි වෙදි කුරුල්ලන්ගේ සද්ද මේ හැමදේම අහගෙන ඔන්න මන් දැන් මේ යන ගමන් තමයි ඉන්නේ. මෙන්න බලන්නකෝ වැඩක්. මට යනකොට හම්බුණා මෙන්න මෙයාලව. ඔයා දන්නවද මේ හතු වර්ගෙට කියන නම මොකක්ද කියලා? මේකට කියන්නේ ඉදලෝලු කියලාලු. ඒකත් අරගෙන යනකොට මට තව එක වර්ගයක් හම්බුණා. මේවට නම් කියනවා කියන්නේ කොටන් හතු කියලා. ගමේ ගොඩේ අය තමයි මේවා දන්නේ. ඉතින් නගරේ අය නම් දන්නේ නැහැ. යන ගමන් මට තව යාළුවෝ ටිකකුත් හම්බුණා. ඒගොල්ලෝ නම් මහන්සියටද කොහෙද පාර දෙපැත්තට වෙලා ඉඳගෙන තමයි හිටියේ. හරිම හීලෑයි. මං ඒගොල්ලන්ගේ ඔළුව අත ගාගෙනම යන්න තමයි හිතුවේ. ඇත්තටම ගම කියන්නේ හරිම සුන්දර තැනක්. නගරේ තියෙන ഘോഷාකාරී බව, කලබලයේ ගමේ චුට්ටක්වත් නැහැ. හරිම නිස්කලංක පරිසරයක් තමයි තියෙන්නේ. සතා සිව්පාවට නිදහසේ හුස්ම ගන්න ගම ඇතුලේ ඉඳ තියෙනවා. මේ පරිසරයට මම නම් මාරම ආසයි, මාරම ලෝභයි. ඉතින් බලන්න කොහොම යන ගමන් අපේ ගෙදර බලු තඩිය දෙන්නට චූටි වහු පැටියෙක් අහුවෙලා ඔන්න ඉතින් එයා පස්සෙන් බුරු එළවනවා. මගේ YouTube channel එකේ මම ගෙන පළවෙනිම වීඩියෝ එක තමයි මේක. ඔන්න ඉතින් දැන් තමයි මම වත්තට යන්න ඕන කාරණේ හරි ගියේ. ඇත්තටම මං ආවේ මගේ කොටුව බලන්න. මේ තියෙන්නේ මගේ ජීවිතේ එක කොටසක්. මම මගේ රැකියාව විදියට කරන්නේ ගොවිතැන. මම හරිම ආසයි වගා කරන්න. බුලත් කියන්නේ මගේ ජීවිතේ කොටසක්. ඉතින් ගොඩක් අය දැන් වගා කරන්න පෙළඹිලා තියෙන කාලයක් නෙමේක. ඉතින් මටත් හිතුණා මම දන්න දේ අනිත් අයටත් කියලා දෙන්න ඕනේ කියලා. මෙච්චර වෙලා කතා කරාට ඉතින් මාව දැක්කේ නෑනේ. ඔන්න ඉතින් මේ ඉන්නේ මම. ඉතින් බුලත් වගාවට ආස කරන අයට මේ වගාව ගැන දැනගන්න කැමති අයට ඔන්න පුළුවන් මට කමෙන්ට් එකක් දාන්න. මම එහෙම වුණොත් ඉස්සරහට ලස්සන වීඩියෝ එකකින් ආයෙත් එන්නම්.